මෙතන ලංකාවේ සංවිධානය කරන දැනට ජපානයේ ඉගෙනුම ලබන GH චමත් නිරංජන දෙල්ෂාන් පුතුණුවන් රශ්මි රවීනා දීනේ බහුත් පරිශුද්ධ පුතුණුවන් වගේම ජපානයේ ඉගෙනුම ලබන ශිවමණී දියණිය GH කරුණාරත්න පියාණන් ප්‍රධාන එම පවුලේ සදහවතුන් පිරිස මේ මානවික පුණ්‍ය කර්මය විවිධ ස්ථානයේ තුල සංවිධානය කරමින් සෝහසත් පිරිසට මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට ඉඩාකාශය සලසා දී තිබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට සෝදානම් කරගත් දැහැත් කටේ පිරිනමමින් මේ උත්තරීතර ධර්මානුශාසනා පවත්වන්නට ආරාධනා කරමු. අපි සෑමදෙනා සැදැහැවත්නේ සාදු නදින් ඒ ආරාධනාව අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු. පුෂ්පෝපහාර පූජෝපහාර පිටුස් ස්වාමීන් වහන්සේට එලෙස මේ උතුම් ධර්ම දේශනා පවත්වන්නට තියෙන කාල සීමාව තුළ ඔය වැඩේ ඉගෙන ගන්න ඉවර කරලා දාන්න. අපි දන්නවා මේ පැති මේ කරහනවා එහෙම නෙමෙයි උදේ. ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා අර මේ විදිහට මාලාකාරේ කැලේට ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා තැලිච්ච පොඩි වෙච්ච මල් අයින් කරන්නේ යම්සේද හොඳ මල් අරගෙන මල් මාලයක් හදන්නේ කෙසේද හොඳ මල් ටිකක් එකතු කරගන්න අපේ මිනිස්සේ මේ පන්සලට බණ අහන්න ආපු තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. පුතේ කවදාවත් කාටවත් අතකොළුවක් වෙන්න එපා. කාටවත් අහු වෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න අපේ තරුණයෝ සියලු දෙනාට ධෛර්යය ලැබේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු උතුම් මිනිසත් භවයන් ලබා සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. दुख देना दुख दे